හායි යාළුවනේ. අද මම හදිසියෙම අරන් ආවා මේ දවස්වල නැගලා යන සීන් එකක්. මේක තමයි කෙන්ටින් vs ෆොරින් වොෂින්ටන් වලිය. අපි මේක බලමු. මොකද්ද දැන් ඔයා කවද්ද මරන්න කල්පනාව තියෙන්නේ? කවුද කරන්නේ කියලා? කවුද කියන්නේ? ඔයානේ පෝස්ට් එක දාලා තියෙන්නේ. වාසික සම්පත් නේද? කොහෙද දාන්නේ? කොහෙද දාන්නේ පෝස්ට් එක? මම දැක්කා මයි ළඟ තියෙනවා. ඔයාලා එක්කෙනෙකුට කමෙන්ට් එකක් දාලා තියෙනව නේද මරනවා කියලා? එමයි. ඔයාලට එහෙම කරන්න පුළුවන්ද? ඒක මරණය වගේ වැඩේවා. ප්‍රතිපහාරේ ශිෂ්ටත්වය හොයන්න එපා. ප්‍රතිපහාරේ අශිෂ්ට නැහැ. ප්‍රතිපහාරේ ශිෂ්ටත්වය හොයන්න එපා. අනිත් එක පුදුම අමාරුවක් තියෙන මේ මාලිගාවේ පදයන්ට පොත් දාපන් උන්ට උන්ගේ අම්මා තුන් මතක් වෙන උන්ට. ඉතින් ඇත්තනේ කතන්දරේ අම්මා මතක් වෙන්නේ නැද්ද? මාලිගාවට පෝස්සම් මම. කාටත් අම්මව මතක් වෙනවා. මේ මුළු රටම විනාශපත් වෙන පව් ජීවිතේ පරිලක් මේ ගානට කියලා බත් එක මේ කුණුවරප අපිත් දන්නවා. කුණුවරප අපිත් දන්නවා. පව් ජීවිතයක් පුංචි අනුන්ගේ ගෑනු ගත්තේ සතේ ශාන්තිකෙන්ද වස්තා විරෝධී. උන්ගේ ගෑනු තමුසෙක කවුරුත් ගත්තේ නෑනේ ඔයි. බල රටේ ඉඳන් ලොකු වීරයෙක් කැන්ටිමා පාතාලෙලුනේ ඔය කොල්ලොන්ට මැසේජ් දානවා කියන්නේ ගෙදරට අවිල්ලා ගහනවා කොටනවා මරනවා කියලා මේක ආපන් අඩෝ තොපි වගේ ඔය 2.50 චණ්ඩි අපි ඕන තරම් දැකලා තියෙනවා ඔය බල වගේ තුප්පයි ගෝතොන්ට බය නම් අපි මේව කරන්නේ නැහැ බෝනේ කෙට්ට කියපන් හරිද ලංකාවට ආවිල්ලා තෝ හවුනෝතින් තෝගේ ගුද මාර්ගය ගන්න නොපිට ගහනවා ඒසිකිට තාල්ලලා බෝනේ කෙට්ට කියපන් කිව්වා කියලා මට ඇඩ්‍රස් එකක් ඕනනම් දෙන්නම්. ගෝතේ අහුවෙන්න තෝ මට ලංකාවේදී. ඔබ දන්නවද? ඔබ මිනිහෙක්ට ටෝක් කරන්න ඉස්සෙල්ලා උගේ බෑග්ග්‍රවුන්ඩ් එක හොයලා බලපන්. කවුද කියලා, කින්ද මන්ද කියලා. තොපි වගේ උන් අඩ අපි ළඟට ගියාම තොපි වගේ උන්ගේ චූ යනවා කලිසමේ. ආගනින් ඒක හරිද? ඊගාපාර ඔය වගේ කොන්ටෝක් දාලා වුණොතින් තෝගේ කන කපනවා දැන්. ඔයාලට තියෙන ප්‍රශ්නේ මොකද්ද? පෞද්ගලික ප්‍රශ්න ඇද නිකන් බොරු ඒවා දාන්න එපා ඔය තමුසර් ප්‍රශ්නයක් නෑනේ පුංචි අම්මා නෙමේ කවුරු වැන්දත් ඒ මනුස්සයා නෙමේනේ ඔය රට කරන්නේ අනිත් එක මේ තමුසර් මේ ෆෝන් වලින් කතා කරනකොට ඔය ඩස් සෙට් එකක් එක්ක දානවා නැත්තම් මේ වචන එන්නේ හොස් ගාලා එන්නේ වචන හරිද තමුසර ඔන්නම් අර අපේ ඉන්නවා මේ මෙහෙ මැරිච්ච මීහරා යට දත් සෙට් එක දෙන්න තමුසර දාගන්න වැඩ ඉවරනෝ එතකොට වචන වලින් හොස් ගන්න මේ පරයා කියනවා මූ ජනාධිපතිවරු 5-6 දෙනෙක් එක්කලා මූ එකතු වෙලා වැඩ කරලා තියෙනවලු මූගෙන් අපිට අහන්න තියෙන්නේ තොපි ජනාධිපතිවරු 5-6 දෙනෙක් එක්ක එකතු වෙලා වැඩ කරලා මෙච්චර කාලයක් තොපි හදපු රට ඕකද තොපි හදපු රට ඕකද මෙච්චර කාලයක් හදලා තිබ්බනම් දැන් ඔය අලුත් තව ජනාධිපතිවරයෙකුට ඇවිල්ලි වෙලා රට හදන්න අවශ්‍යද උඹලා මේ වැඩේ නොකරපින්ද නේද මේ අපි කෑ ගහන්නේ මේ උන් තවත් දූෂිත දේශපාලන පස්සේ ලගින ගමන් මු එන්නේම ටෝක් කරනවා ඊට පස්සේ දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් මුන් මේ අවුරුදු 5ක් 6ක් ජනාධිපතිවරු 5-6 දෙනෙක් එක්ක මුන් වැඩ කරපු මිනිස්සු රටට අත් කරලා තියෙන ඉරණම ආපදාවක් වෙච්ච වෙලාවට හෙලිකොප්ටර් 4යි තියෙන ලංකාවේ අර කාලකන්ණි හිටු පාලකයෝ මිලියන ගණන් ට්‍රිලියන ගණන් වියදම් කරලා තියෙන මුන්ගේ පෞද්ගලික ගමන් බිමන් වලට ඒවල හෙලිකොප්ටර් එතකොට බෝට්ටු ටිකක් සහන රජයට අත්‍යවශ්‍ය භාණ්ඩ කිසි දෙයක් අරන් දාලා නැහැ රටකට මොකක් හරි ප්‍රශ්නයක් කෙන වෙලාවට යකෝ ඒ සල්ලි පුරසියගේ සල්ලි විනාශ කරපු එකට නේද අපි මේ කෑ ගහන්නේ මේ කාලකන්ණි එක එකාගේ දේශපාලුවන්ගේ යටතේ එල්ලිලා කකා බිබී ඉඳලි ඉවරලා දංකුඩ පාන් වාටි කකා ඉඳලි ඉවරලා කොහේ හරි එල්ලිරම් කායෙන් හරි කිය කරන මාධ්‍ය සාකච්ඡාවක් තියලා රටම ගිනි තියනවා කාලකන්ණි එහෙම කරගෙන මෙන්න මේ අසිර සම්පත් නැමැති කාලකන්ණියා මෙන්න මේ අහන්නගේ හරිද මේ මිනිස්සයා මේ කතා කරන්න දන්නේ නෑනේ මේ අර රට ඉඳලා මෙච්චර කොරියාවේ අර වැඩ කරන මේ අපි වගේ වැඩ කරන මිනිස්සුන්ට මේකා කියනවානේ මේ පුක හොදනවා කියලා රට ගිහිල්ලා හරිද මේ මෙච්චර දුක් මාංශයෙන් හම්බ කරන මිනිස්සුන්ට මු කතා කරන්න දන්නේ නෑ අනිත් එක මු කරන ජොබ් එක මොකද්ද දැන් මේ ලංකාවේ කියලා වැඩක් නෑ මේ වගේ මිනිස්සුන්ට මේ ජනාධිපතිට එහෙම බයිනවා ඉතින් ඕවා මේ පොඩි ළමයිනුත් බලනවානේ මේ එක මේ මීඩියා වල ඇවිල්ලා දෙන ටෝක්
මුං අනිවාර්යෙන් නීතියට ගෙනලා මුං ඇතුළට දාන්න. අලුත් වලියන්නේ Facebook එකේ. අසේන මල්ලි පුතා මෙහෙ ඒ මල්ලිලා කොරියාවේ මේ නෑත. කිලෝමීටර් ගණන් ඈත. ඉඳලා Facebook එකේ වලිය. ඉතින් මේ වැනි තවත් වලි තිබුණත් අපි ඒවත් ඉදිරිපත් කළා පොඩි ආතල් එකක් ගමු. ඒ මල්ලියක් දැන් ඔන්න වටේට දාලා සන්තෝෂෙන් ඉන්න මොකෝ මල්ලිලා රට යයි මෙහෙ ඔක හරියන වලියක් නෙවිනේ. කොල්ලන් සමාදානයේ ගොඩ දේශපාලට ගහගන්න එපා මල්ලිලා. හොඳේ එහෙනම් අපි ගියා.